මෑත ඉතිහාසයේ අධිකරණයන් වල තිබ්බ ලොකුම ප්‍රශ්නය තමයි අති විශාල නඩු ප්‍රමාණයක් අධිකරණවල හිර වෙලා තියෙනවා. විභාග කරගන්න බැරුව ඒවට නිශ්චිත තීරණයක් දෙන්න බැරුව විවිධ හේතු නිසා කල් ගියපු විශාල නඩු ප්‍රමාණයක් තිබෙනවා. මම සංඛ්‍යාලේඛන කිහිපයක් ඉදිරිපත් කරන්නම් අද උදෑසන සිට මාගේ සහෝදර සහෝදරියන් මේ පනත පිළිබඳව විශ්ලේෂණය කරපු නිසා අධිකරණ අමාත්‍යාංශයෙන් ලබාගත් තොරතුරු අනුව 2023 අවුරුද්දේ මහාධිකරණවල පවරපු නඩු වලින් නඩු 29664ක් පවරලා තියෙනවා. එයින් දැනටමත් විසඳලා පවරපු නඩු වලින් අවසන් කරලා තියෙන්නේ නඩු 21937යි. 21937යි. ඒ වගේම මහේස්ත්‍රාත් අධිකරණවල 2023 අවුරුද්ද අවසන් වෙනකොට අවසන් නොකරපු නඩු 8,05,502ක් තිබිලා තියෙනවා. අවසන් නොකරපු නඩු. ළමා මහේස්ත්‍රාත් අධිකරණවල අවසන් නොකරපු නඩු 1215ක් තිබිලා තියෙනවා. 2024 සංඛ්‍යාලේඛන සලකා බලද්දී මහාධිකරණවල 2024 6 වෙනි මාසේ 30 වෙනිදා වෙද්දී අවසන් නොකරපු නඩු 27324ක් තියෙනවා. මහේස්ත්‍රාත් අධිකරණවල තිබෙනවා අවසන් නොකරපු නඩු 2024 6 වෙනි මාසේ 30 වෙනිදා වෙද්දී 8,13,726ක්. මේ රටේ මිනිසුන්ගේ ප්‍රශ්න, මේ රටේ මිනිස්සු යුක්තිය බලාපොරොත්තු වෙන්නේ අධිකරණයෙන්. යුක්තිය සාධාරණත්වයේ බලාපොරොත්තු වෙන්නේ අධිකරණයෙන්. මිනිස්සු අපෙන් නිතර අහන ප්‍රශ්නයක් තියෙනවා. මේ නඩු කවදාද ඉවර වෙන්නේ? මේ කරදරයෙන් අපි කවදාද නිදහස් වෙන්නේ? ඔවුන් දින කීයක් තමන්ගේ ජීවිත කාලේ සමහර නඩුවලට ආපු මිනිස්සුන්ට නඩුවේ නියෝගය දකින්න ලැබුණ නැහැ. නඩුවේ සාධාරණත්වයේ අවසානයේට ඔවුන්ට භුක්ති විඳින්න පුළුවන් වුණේ නැහැ. ඔවුන් මිය ගිහිල්ලා හිටියේ.